විභාග මට්ටමේ ප්‍රශ්නයක් කරනකොට පුතේ 100% සාර්ථක වෙන්න පුළුවන් නම් හොඳයි. හරිද? විභාග මට්ටමේ ප්‍රශ්න කිරීමේ අනතුර තමයි විභාග ප්‍රශ්න කරනකොට අපිට එන අනතුර තමයි අපේ මානසිකත්වය සමහර වෙලාවට සෑහෙන බිඳෙනවා. ඒ විභාග මට්ටමේ ප්‍රශ්නයක අපිට හදාගන්න බැරි කොටස් හම්බ වුණාම. ආන්නේකට අපි තේරුම් ගන්න ඕන අපි 12 වසර පන්ති වල හදපු සිල්ලර ගණන් නෙවෙයි දැන් හදන්නේ. ඒ සිල්ලර ගණන් 100%ක් අපෙන් හරි ගියාට ඒකුත් 12 වසර ටර්ම් ටෙස්ට් වල අපේ ලකුණු 80 ගණන් 90 ගණන් ආවට එක්සෑම් එකට සෙට් වෙච්ච ප්‍රශ්න කරනකොට එහෙම එන්නේ නැහැ පුතේ. හරි හැම ගානටම 90ක් හැම ගානටම 99ක් එහෙම එන්නේ නැහැ. හරි සමාන ළමයින්ට විභාග මට්ටමේ ප්‍රශ්නකින් භාගයයි හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේ විද්‍යුතය වගේ ගණන් කරද්දි මේවනේ අමාරුයි කියන්නේ ළමයි. ගානෙන් භාගයයි හැරෙන්නේ භාගයක්ම හදා ගන්න බෑ. ඔයා ගොඩාක්ම බුද්ධිමත් වෙන්න ඕන පුතේ මනස කෙලින් තියාගන්න. භාගයක් හරියනවා කියන්නේත් ඔයා B1 මට්ටමට ඒ ගාන හදලා තියෙන්නේ. මිනිස්සුන්ගේ ස්වභාවය තමයි පුතේ හැමතිස්සෙම හරියන දේවල් වලට වඩා වරදින දේවල් අපිට ලොකු වෙලා පේනවා. ඒකෙන් අපේ මානසිකත්වය මොකද වෙන්නේ? බිමට වැටෙනවා. ඒ මත අපිට පේපර් එක තුල සාර්ථක වෙන්න සමහර වෙලාවට බැරි වෙන්න පුළුවන්. ඒ නිසා එක්සෑම් එකේදී ළමයි දේවල් හරියනවා වගේම වරදින දේවල් දරා ගැනීමේ ශක්තියත් ප්‍රගුණ කරලා යන්න ඕන. හරි වැරදුනාට කමක් නැහැ. මට හරි ගිහපු කොටස් ටිකක් තියෙනවා. ඒකෙන් මට එක්සෑම් එකේ රිසල්ට් එකක් එනවා කියන මට්ටමට මානසිකත්වය හදාගෙන යන්න ඕන. නැත්නම් වරදින ප්‍රශ්නයක් ගන්න මානසික වැඩනොත් වෙන්නේ පුතේ අර මනසේ ශ්‍රාවය වෙන රසායනික ද්‍රව්‍ය නිසා ඊළඟ ප්‍රශ්න හදන තියෙන ධෛර්යයත් නැති වෙලා ගිහිල්ලා අපේ එක්සෑම් එකේ වික්ෂිප්ත වෙලා අවුල් වෙලා පේපර් එක සම්පූර්ණයෙන්ම අල කර ගන්නවා අනා ගන්නවා. හරිද? එහෙම වෙන්න එපා. විභාග මට්ටමේ ප්‍රශ්නයක් කරද්දී ඒ ප්‍රශ්නයෙන් 75ක් විතර හරි ගියොත් තමයි ඒකක් එන්නේ. එතන 125ක් වැරදුනාට කමක් නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒකක් 100ෙන් දෙන්න නැතුව 75ෙන් දෙන්නේ ඒ නිසා. ඒගොල්ලෝ දන්නවා විභාග මට්ටමේ ප්‍රශ්නයක් කරද්දී හැම ළමයෙක්ටම නෙවෙයි බහුතරයක් ළමයිට 99ක් ළමයිට 175 මට්ටමට වගේ තමයි එන්න පුළුවන් 125ක් විතර ගානේ වරදිනවා කියලා. ඒ නිසා ලොකු ගාණක් හදාගෙන ඇද්දි තනින් තන පුංචි පුංචි කැලක් දෙකක් වැරදුනා කියලා. ඒක එහෙන ලොකුවට ගන්න එපා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. කෑ කරන්න එපා. අර ඩෝන් කෑ කියන්නේ ඩෝන් කෑ විදිහට ඉන්න. ගණන් ගන්න නැතුව ඉන්න. ප්‍රශ්නාම ඩෝන් කෑ විදිහට ඉන්න සමහර කෙනෙක් ඕන්නේ නැහැ කමන්නේ. හරි. එහෙම ඉන්න. එක්සෑම් එකේදී. ඒක දරා ගන්න පුරුදු වෙන්න ඕන. හරිනේ මම මේ පොඩ්ඩක් මේක කිව්වේ ඇවිදිනකොට සමහර ළමයික සමහර කොටස් වැරදිලා තියෙනවා. ඒක ඔයා හෙන ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. විභාගෙට අපිට ගොඩක් ලකුණු ගන්න පුළුවන්. තව ප්‍රශ්න තියෙනවා, ලේසි ප්‍රශ්න තියෙනවා. ඒ වගේන් අරක අල්ලන්න ඕන. හදන්න බැරි එක හදන්න බෑ පුතේ විභාගෙට. හරි. විභාගෙට මාකරට හදන්න බැරි වුණොත් ඒක හදන්න බෑ තමයි. බැරි නිසානේ හදන්න බැරි. ඒතොරේ ඒකමත ඔයා නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් හදාගෙන මානසික වැඩෙන්න අවශ්‍ය නැහැ. හදන්න පුළුවන් කොටස් ටික උඩ දාගන්න ඕන. තේරෙනවද කියන එක?